එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වෙනි සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝක් නුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් අතර හමුවක් නිව්යෝක් නුවර එම මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ පැවැතුණා. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ වෙත පැමිණි ජනාධිපතිවරයාව මහලේකම්වරයා විසින් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබුවා. අනතුරුව ඔහු සුහද කතාබහකටද එක් වුණා. ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය මෙන්ම සමාජීය සහ දේශපාලනීය වශයෙන් ශ්‍රී ලංකාව නව තලයකට ඔසවා තැබීම වෙනුවෙන් මෙවන විට රාජ්‍ය ක්‍රියාත්මක කරමින් ඇති වැඩපිළිවෙල පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළා. ශ්‍රී ලංකා රාජ්‍යයේ නව ප්‍රගතිශීලී වැඩපිළිවෙල මෙහිදී අගය කළ මහලේකම්වරයා ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙනී සිටින බවත් ඊට පූර්ණ සහයෝගය පළ කරන බවත් ප්‍රකාශ කළා. මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නීති නියෝජිත හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරියන් අය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියා. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.